මේ ශ්‍රී ලංකාවේ තිබෙන බැංකුවල ATM මැෂින් සහ CDM කෑෂ් ඩිස්පෙන්සිං මැෂින් සම්බන්ධයෙන් ඇත්තටම මේ තියෙන ප්‍රමාණය දැනට රටේ පැතිරිලා තියෙන ATM සහ කෑෂ් ඩිස්පෙන්සිං මැෂින් කියන්නේ මුදල් තැන්පත් කරන්න පුළුවන් මැෂින්ස් සීමා සහිතයි. මේ හින්දා නගරබද ප්‍රදේශවල විශාල තදබදයක් තියෙනවා මුදල් ගන්නකොට ATM සහ මේ ATM යන්ත්‍රවලින් සහ මුදල් තැන්පත් කරනකොට CDM යන්ත්‍රවලින්. මම හිතන්නේ මේකට පිළියමක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව පුළුවන් තරම් වාණිජ්‍ය බැංකු සහ අනෙකුත් ඉතිරි කිරීමේ බැංකු ඇතුළු ෆිනෑන්ස් සමාගම් උනන්දු කරන්න ඕනේ රට පුරාම ඔවුන්ගේ ATM ජාලය වර්ධනය කර ගැනීම සඳහා. අනිත් එක තමයි දැන් අපි ගත්තොත් එහෙම ශ්‍රී ලංකාවේ ජනතාව ගොඩක් දෙනෙක් දැන් සුපිරි වෙළඳසල් වලට යනවා. උදාහරණයක් හැටියට කීල් සුපර්, ලාබ්ස්, ආපිකෝ, ස්පා, ග්ලෝමාක් වගේ සුපර් මාකට් වලට යනවා. එතකොට මේ ATM යන්ත්‍ර සුපර් මාකට් එක ළඟ තියෙනවා නම් ඒක මං හිතන්නේ එන ජනතාවට පහසුවක්, මහ ජනතාවට ඒක පහසුවක් වෙනවා මුදල් ලබාගෙන එවිලෙම තමන්ගේ වැඩ කටයුතු කරගන්නත් පුළුවන්. එකපාරටම නැත්තම් වෙනම ATM යන්ත්‍රයක් ළඟට ගිහිල්ලා තමන්ගේ වාහනේ නවත්තලා පොලිමේ ඉඳලා මුදල් ගන්නකොට කාලය නාස්ති වීමක් සිදු වෙනවා. එතකොට ඔවුන්ගේ ඵලදායීතාවය අඩු වෙනවා. මොකද රටක ආර්ථික වර්ධනය සඳහා ඵලදායීතාවය ඉතාමත්ම වැදගත්. ඒ කියන්නේ තිබෙන සුළු සම්පත් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න ඕනේ. ඒ කාර්යක්ෂමතාවයත් අවශ්‍යයි. හින්දා දැන් අපි උදාහරණයක් ඇටියට කෙනෙකු කීල් සුපර් වෙළඳසැලකට ආවා. එතකොට එතනින් බඩු අරගෙන එතනින්ම ATM යන්ත්‍රයෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය අරගෙන යන්න පුළුවන්. මොකද ඒවයි වාහන නවත්තන නැවතුම් පොළවල් තියෙනවා. ඒ හින්දා වාහනට තදබදයක් ඇති වෙන්නේ නැහැ මහා මාර්ගවල. මම හිතන්නේ රජයත් මහ බැංකුවත් ශ්‍රී ලංකා මහ බැංකුවත් මේ සඳහා ඔවුන්ගේ අවධානය යොමු කළ යුතුයි.